අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාටම අද green output YouTube channel එකකින් ඔයගොල්ලන්ට අරන් ඉනවා කහටාල තම්බන්න හදන්නේ උදේම. ඉතින් මේක තේ බොන්න හොඳ කෑමක් බලන්න අපේ දේශීය අල වර්ග වලින් කොච්චර කෑම ಜಾති හදන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ මම ඉස්සරහට තව වීඩියෝ අරගෙන එන්න. ඉතින් මුලින්ම කියන මගේ YouTube channel එක subscribe කරන්න. අපි බලමු කොහොමද කහටාල මේක ටිකක් ගලවලා ටික දවසක් තියන්න ඕනේ මේකෙත් එතක තියන්න. ඊට පස්සේ හොඳට පොත්ත සුද්ධ කරලා මේ වගේ අඟල විතර කෑලි වලට කපා ගන්න. කපලා හොඳට සෝදන්න ඕනේ මුල් ටික යන්න පස්සේ යන්න සෝදලා අරගෙන පොත්ත අයින් කරලා පොත්ත සාමාන්‍ය ප්‍රමාණයක් අයින් කරන්න ඕනේ. මොකද ටිකක් ඝනකම වගේ තියෙන පොත්තයි ඇතුළ අලෙත් එක්ක. ඒ ටික අයින් කරගෙන හොඳට සෝදලා කෑලි වල කපා ගන්න. සාමාන්‍යයෙන් අඟල විතර කෑලි කපා ගත්තම හොඳයි. ඉතින් මේක හොඳ ගුණදායී කෑමක්. ඉතින් අපි මේකට කහ කුඩු සල්පයක් එකතු කරගන්නවා. පාට වගේ නැත්තේ මේ ගෙදර කහ වලින් හදපු නිසා. මේක ටිකක් දුඹුරු පාටයි වගේ වුණාට අපි ගෙදරින්ම හදාගන්න කහ තමයි කන්නේ. ඒක නිසා පොඩ්ඩක් පාට වෙනසක් තියෙනවා. ඉතින් ඊට අමතරව ලුණු කැට ටිකක් එකතු කරගන්න. ඊළඟට ඔයගොල්ලන්ට තියෙන්නේ මේ ටික තඹ ගන්න. මම මොන්න දැන් තඹලා කන්න තමයි ලෑස්ති වෙන්නේ. හොඳට තඹ ගන්න අල සාමාන්‍ය පොඩි වෙනවා වගේ අතර දැනෙන අට්ටවට වෙනකන් තඹ ගන්න. ඔන්න බලන්න දුන් දම හරි රස්නෙට කහටාල ටිකක් බෙදාගෙන ඒකට ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් රතු ලුණු ගෙඩියක්. එහෙම නැත්නම් පොඩි සම්බෝලයක් හදාගන්න කොච්චි සම්බෝලයක් වගේ. එහෙම නැත්නම් ලුණු මිරිසක් හදාගන්න. ඒකත් එක්ක හොඳට මේක හරි රසයි. ඉතින් මම නම් පොල් ටිකක් ගාලා මිරිස් කරලක් එක් කරගත්තා. ඊට අමතරව ඉතින් රතු ලුණු ගෙඩියක් සුදු ලුණු ගෙඩියක් වගේ දෙයක් එකතු කරගන්න පුළුවන්. හැමෝම බලන්න උත්සාහ කළ තමන්ගේ ගෙදර තියෙනවා නම් මේ වගේ දෙයක් හදලා කෑමක් කන්න හරි රසවත් ඒ වගේම ගුණදායී. හැමෝටම සුබ දවසක්.